සුබ දිනයක් වේවා මිත්‍රෝනි. අද ජූනි මාසේ 17 වෙනි බදාදා දවස. මාතෘකාව යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට. කෙසේ හෝ යෝෂිත රාජපක්ෂගේ මේ අත්අඩංගුවට පත්වීමට මූලික වුණු කාරණා වෙන්නේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳිලා ඒ පුහුණුව ලැබන්නට ඒ පුහුණුව ලැබපු ක්‍රියාවලිය පිළිබඳ එහි යම් යම් කරුණු කාරණා අක්‍රමවත් විදිහට දූෂණ කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කාලයක් තිස්සේ කරපු පරීක්ෂණයක අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි මේ කතන්දරේ ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ අද දවසේ ඔහු අත්අඩංගුවට පත් වුණේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කරලා තිබා යෝෂිත රාජපක්ෂගේ මේ එංගලන්තයට ගිහිල්ලා මේ නාවික හමුදාවේ කෝස් එක කරපු විදිහ ඊට අවශ්‍ය සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් මුදල් සම්බන්ධව මොන විදිහටද මුදල් වියදම් කළේ ඔය කතන්දර ටිකට කට උත්තර දෙන්නට ඒ කොමිසම නිකුත් කරලා තිබුණු සිතාස්සියකට ප්‍රතිචාර දක්වන්නට තමයි යෝෂිත රාජපක්ෂ අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණියේ. ඒ වගේම එහිදී තමයි ඔහු අත්අඩංගුවට පත් වුණේ. ඒ වගේම මේ සිදුවීමට අදාළව ඒ කාලේ නාවික හමුදාපතිවරයා විදිහට හිටිය අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ. ඔහු ගැනත් විශාල රෙකෝඩ්යක් තියෙනවානේ. දන්නව ඇතිනේ. පුද්ගල අතුරුදහන් වීම ඇතුළු විශාල වශයෙන් දමිළ තරුණයන් පාසල් දරුවන්ගේ කේස් ගොඩකුත් එක්ක අද දවසේ ඔහුටත් අල්ලස් කොමිසම හමුවට එන්නට කියලා දැනුම් දීලා තිබ්බත් ඒ වසන්ත කරන්නාගොඩ කියලා තිබ්බේ Tamanට එහෙම ලිපියක් ලැබිලා නැහැ. ඒ නිසා එන්නට විදිහක් නැහැ කියලා. කැඳවීමක් නැහැ Tamanට. ඒ අනුව වසන්ත කරන්නාගොඩට ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නට මේ කාරණය සම්බන්ධව යෝෂිත රාජපක්ෂගේ මේ පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ ඒ බැඳීම් සහ ඒ කතන්දරයකට නාවික හමුදාව බ්‍රිතාන්‍යයට ගිහිලා පුහුණු වීම මේ මුදල් අරවා මෙව ඒ කතන්දර ටිකට කට උත්තර බඳින්නට ඔහුට එන සතියේ පෙනී සිටින්නට කියලා දැන් දැනුම් දීලා තියෙනවා. දේශපාලකයෝ තමන් බලයේ ඉන්න කාලේ බලය ලැබුණට පස්සේ ඔවුන් හිතනවා තමන්ට කළ නොහැකි දෙයක් නැහැ කියලා. අර ඒකනේ ජේ.ආර්. ජයවර්ධන කිව්වේ විධායක ජනාධිපති බලය ලැබුණට පස්සේ ජනාධිපතිවරයා කිව්වේ මට ගෑණියෙක් මිනිහෙක් කරන්නට විතරයි බැරි අනිත් ඕන දෙයක් කරන්නට පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂත් පළමු පාර ජනාධිපතිවරණය දිනලා ඊට පස්සේ ප්‍රභාකරන්ව අර විදියට මරලා ත්‍රස්තවාදයට තිත තිබ්බට පස්සේ මහින්ද රාජපක්ෂ හැසුරුනේ ඒකාධිපතියෙක් විදියට. ඔහු හිතුවේ නෑ කවදාවත් ඔහු ඒ බලයේ ඉන්න වකවානුව තුල කරන ලද ජඩ ක්‍රියාවන් වලට මේ වගේ රිසල්ට් එකක් කැරකිලා එයි කියලා. දැන් යෝෂිත රාජපක්ෂගේ කේස් එක ගන්නකොට ඒ අල්ලස් කොමිසම සිදු කළ විමර්ශන වලට අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳීමට සපුරාලන්නට ඕන සුදුසුකම් තියෙනවනේ. ඒ සුදුසුකම් සම්බන්ධයෙන් විශාල ගැටලු රැසක් තියෙනවා. නාවික හමුදාවට බඳව ගන්නා කෙඩෙක් නිලධාරියෙක් අනිවාර්යයෙන්ම උසස් පෙළ ජීව විද්‍යාව හෝ ගණිත විෂය ධාරාවෙන් සමත් වෙන්නටම ඕනේ. ඒක තමයි පිළිවෙල. එතෙක් පැවති පිළිවෙල. යෝෂිත රාජපක්ෂ උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා තියෙන්නේ ආර්ට් වලින්. කලා ධාරාවේ විෂයන්. එතකොට ඒ නිසා යෝෂිතව අදාළ තනතුරට බඳව ගන්නට නම් ඒ යෝෂිතගේ සුදුසුකම් සංශෝධනය කරලා එක්කෝ යෝෂිතගේ සුදුසුකම් සංශෝධනය කරන්නට ඕනේ එක්කෝ බඳවා ගන්න පටිපාටිය ඒව සංශෝධනය කරන්නට ඕනේ. එසේ කරලා ඒ සුදුසුකම් සංශෝධනය කරලා නැවත දැන්වීම් පළ කරලා තමයි
එහෙම කටයුතු කරලා තමයි යෝෂිත රාජපක්ෂව මේ විදිහට නාවික හමුදාවට බඳවගෙන තියෙන්නේ. ඒ කොමිසමේ විමර්ශනවලදී ඒක හෙළි වෙලා තියෙනවා. ඒ එක්කම මිත්‍රෝරුනි මේ බඳවා ගැනීම සිදු කරන අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂගේ ඕ ලෙවල් වල සුදුසුකම් වලත් ගැටලුකාරී තත්ත්වයක් තියෙන බවට කරුණුකාරණා තහවුරු වෙලා තියෙනවා. ඒ රිසල්ට්ස් වල ලකුණු එහා මෙහා කරලා තියෙනවා. ඒ වගේම මේ සුදුසුකම් වලට යෝෂිතගේ සුදුසුකම් වලට සමාන අවශ්‍ය සුදුසුකම් වලට සමාන වන ආකාරයට සංශෝධනය විභාග රිසල්ට්ස් සංශෝධනය කරලා තියෙනවා, වෙනස් කරලා තියෙනවා කියලා ඒ කොමිෂන් සභාවේ ඒ විමර්ශනවලදී හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. මේ වෙනස්කම් සිදු කරලා තමයි යෝෂිත රාජපක්ෂව මහින්ද රාජපක්ෂගේ ඒ බලයේ කාලයේදී මේ පුතාව යෝෂිතව මේ බඳවගෙන තියෙන්නේ 2007 ජනවාරි මාසේ ඒ බ්‍රිතාන්‍ය බලා පිටත් වන්නට සහ එහි එංගලන්තේ අවුරුදු 1කමාරකට අධික කාලයක් ඒ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමිය පුහුණුව ලබන්නට වියදම් කරලා තියෙන්නේ රජයේ මුදල්. යෝෂිත රජයේ මුදල් වලින් තමයි ඒ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලබලා තියෙන්නේ. මහජනයාගේ මුදල්. ඒ වගේම දැන් බලන්න නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන්ුත් වෙනම කේස් එකක් තියෙනවා. නාමල් නීති විද්‍යාලයේදී ඒ විභාගය ලියලා තියෙන්නේ වෙනත් වූ කාමරයක, අනිත් අයට කම්පියුටර් භාවිතා කරන්නට කිසි කෙනෙකුට අවස්ථාවක් නැති තැනක ඔහු වෙනම කාමරයක ඔහු ඒ අවශ්‍ය වැඩේට අවශ්‍ය විදිහට ඒ සම්පාදන ලබාගෙන තමයි විභාගය ලියලා තියෙන්නේ. එතකොට ඒකට සහයෝගය දීලා තියෙනවා එදා හිටපු විභාග පරීක්ෂකවරුන් පවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් ගෑවිලා ඇවිල්ලා තියෙන්නේ. ඒකට කවුරුත් හිතුවේ මේ නාමල්ගේ කතන්දරය විතරයි කියලා. නාමල්ගේ ඒ නීති උපාධියේ ගැටලු ටික විතරයි කියලා නෑ. බලන් ගියාම යෝෂිතගේ O level results හදලා ඊට පස්සේ A level කරලා තියෙන්නේ කලාවෙන්. අවශ්‍ය වෙන්නේ විද්‍යාව හෝ ගණිතයේ විෂයන් වලින් A level එක තියෙන්න ඕනේ. මේ සියල්ල හදලා ඔහු නාවික හමුදාවට බඳවන්නට නිලධාරී කෙඩිට් තනතුරට අවශ්‍ය සුසුකම් අවශ්‍ය වෙන විදිහට හදලා කරලා තමයි මෑන්ස්ව එංගලන්තයට යවලා තින්නේ. ඒ එංගලන්තයට යවලත් මෑන්ස් ඒ අවුරුදු 1කමාරකට වැඩි කාලයක් ඒ එංගලන්තයේ නාවික ඇකඩමියකේ පුහුණුව ලැබලා තියෙන මහ ජනතාවගේ සල්ලි වලින්. මේ මිත්‍රවරුනි අප දකින්නට අහන්නට හෙළිදරව් වෙන දේවල් විතරයි. මේ වගේ බොහෝ දේවල් මහින්ද රාජපක්ෂගේ ගෝඨාභයලා ඔය සෙට් එකම බැසිල්ලගේ චමල්ලගේ ඉඳලා මෝන් බලේ ඉන්න කාලේ මේ වගේ දේවල් බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. විභාග අංක විතරක් නෙමෙයි, විභාග වල O level A level රිසල්ට් විතරක් නෙමෙයි, ඔහිට එහාගේ රජයේ ලියකියවිලි වලත් ඔප්පු තිරප්පු වලත් බැංකු කටයුතු වලත් බොහෝ වෙනස්කම් ඔවුන්ට අවශ්‍ය විදිහට කරලා ඔවුන් මහජනතාවගේ ධනය කොල්ල කාපු බවට බොහෝ තොරතුරු තියෙනවා. ඒව දැන් ක්‍රමක්‍රමයෙන් එකින් එක මේ විදිහට හෙළිදරව් වෙමින් එනවා. එහෙමනම් අද දවසේ මේ වීඩියෝ කෙටි වීඩියෝවක් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ඒක තමයි හෙඩින් එක දුන්නේ. ඔබට මේ ගැන මේ වෙනකොට අලුත් නිවුස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට මේකට ලියන්න. එහෙම ලිව්වහම මේ වීඩියෝ බලන්න නරඹන අයට ඒක අප්ඩේට් වෙන්නට අවස්ථාවක් වේවි. එහෙමනම් ඔබ සැමට බදාදා දවස ජය වේවා. මං අනුර චන්ද්‍රසිරි.